මේකේ තුනම එකට පෑගුවොත් ස්ක්‍රීන්ෂොට් එකක් වදිනවා ඇති. ඔය වැන්ද මද සීට් එක ඉස්සරහට ගන්නවා. සීට් බෙල්ට් එක දාගන්නවා. ක්ලච් එක බාගනවා. මගේ කකුල නෙවෙයි ගෑණියේ. ඔය ක්ලච් එක බාගනවා. මේ මොන පැත්තේකද සර්? ඔය වම් පැත්ත එක. ක්ලච් එක ඇඩියට පහගලා ගියර් එකෙන් එකට දාලා එමිහිට දැන් ක්ලච් එකෙන් කකුල උඩට ගන්නවා. දැන් රේස් එක දෙනවා. රේස් එක දෙනවා. ඔය තමුසල කන් ඇහෙන්නේ නැද්ද? ගෑණියේ ක්ලච් එක උඩ තමුසල නටනවාද? තමුසල ජීවිතේට වහරයක් පදින්න වෙන්නේ මෝඩ ගෑණි. අනේ මේ ඔයි ක්ලච් එක උඩ නටන්න තමුසිතෝගේ මේ පැඩල් එක අස්සේ ඩීජේ එකක් ගහනවා කියලා. අනිත් එක රේස් එක දෙන්න ගානේ තමුසිගේ රේස් එක මම සාක්කුවක් දාගෙන නෑ ඔයි. ගිහින් අහගන්නවා රේස් එක කොහෙද කියලා තමුසේ නැති වෙලාවට තමුසලා ගෙට රින්ගර එකගේ. ඌනම් දන්නේ නැති රේස් එක කොහෙද කියලා. මෙතන මේ අපිට මහ ලොකුට සද්ද දාගෙන හිටියට අපි නොදන්නවේ තමුසලා ගෑණිගෙන් කරදර